රැඳි ගිය පිරිසක් හිටියා 54 වගන්තියෙන් ඇතුළට දාපු. කියන්නේ දඬුවම් විඳින සිරකාරයෝ නෙවෙයි. සිරකාරියන් රැඳිරියන් නිකන් ඒගොල්ලෝ නිකන් අත්අඩංගුවට අරගෙන නඩුව පවතින දවස් 14ට දාලා ඇති. 90ට කොයි වගේ ඒගොල්ලෝ ඇතුළට යවලා ඇති. ඒගොල්ලෝ දැක්කහම පේනව නේද ඒගොල්ලන්ට සනීප ආරක්ෂාව තියනවද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ මූණවල් වලින් තේරෙනවා. අනේ ඉතින් ඉල්ලන්නේ අවුක්‍යයට බෙහෙත් පෙත්තක් දෙන්න. ඒගොල්ලන්ගේ විශාල පිරිසක් හිත වීඩියෝ එකේ ඉන්නේ කතානායකවරියගේ කතාවට නෙවෙයි මම පිළිතුරක් දෙන්න හදන්නේ. ඒකේ යට ඉන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්න උගත් කාන්තාවක් අමුතු කතාවක් ලියලා තියෙනවා. මම බලාගෙන යද්දී ඇය අවුරුදු 29ක් National Institute of Education එකේ වැඩ කරලා තිනා. ඒ වගේම ඇය අවුරුදු 3ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරලා තිනා. මෑ නමින් මිනි විජේතිලක. ඇය පුදුම කතාවක් කියලා තිනවා. කියනවා සිරගයට යන්න සියලු දෙනා වැරදිකරුවෝ කියලා. තමයි පද්මිනී මට පුදුම හිතෙන ඔයා වගේ උගත් කාන්තාවක් ඔයා වගේ සමාජයට වැඩදායි කාන්තාවක් මේ වගේ කතාවක් කියයි කියලා. සමාජයේ දෙස හරියට බලයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මම කියන්න උත්සාහ කරනවා කෙනෙක් වරදක් නොකර හිර යන්නේ නැහැ කියලා. එතකොට මට මුලින්ම පැහැදිලි කරන්න මම කැමතියි 1988 1989 ජේ.පී. ත්‍රස්තවාදියෝ රට විනාශ කරනකොට රණසිංහ ප්‍රේමදාස ඔවුන් අල්ලා උපරිම දඩුවම් ලබා දීම සාධාරණයි. එතකොට මම පැහැදිලි කරන්නම් සිරකරුවෙක් සහ මානුෂ්‍ය අයිතිවාසිකමක් අතර වෙනස. මම උදාහරණයක් දෙන්නම්. කිසිදු වැරද්දක් නොකර ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් අවුරුදු 48කට වඩා වැඩි කාලයක් සිරගතව සිටිය පසුව නිවැරදිකරු ලෙස ඔප්පු වී නිදහස් ග්ලින් සිමන්ස් ගැන මම අද ඔයාලට කතා කරන්නම්. ග්ලින් සිමන් 1975 සිරගත කරනවා. එතකොට ඔහුට වයස අවුරුදු 22යි. ඊට පස්සේ ඔහු 1974 තමයි මේ නඩු විභාගය සිදුවන්නේ. එතකොට ඇමරිකාවේ ඔක්ලාහෝමා ප්‍රාන්තයේ අපෙන්හලප් සුලකෑමේදී කැරොලින් සූ රොජර්ස් නැමැති ලිපිකාරිණියකට වෙඩි තබා ඝාතනය කරනවා. එහිදී ඇය සමග සිටි තවත් පාරිභෝගිකයෙකුගේ හිසට වෙඩි වැදුනද ඇයට බේරෙනවා ඒ අවස්ථාවේ. එතකොට 1975 තමයි මේ නඩු විභාගය පැවැත්වෙන්නේ. එවෙද්දී සිමන් පවසනවා ඔහු සිටියේ වෙනත් ප්‍රාන්තයක එනම් ලුසියානා ප්‍රාන්තයේ බව. නමුත් ඔහුව අත්අඩංගු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නවා. එහිදී රජයේ නීතිඥයන් විසින් වැදගත් පොලිස් වාර්තා සංගවලා තබනවා. ඒ වගේම තුවාල ලැබූ එකම ඇසින්දුතු සාක්ෂිකාරිනියද මුලින්ම වෙනත් පුද්ගලයන් කිහිප දෙනෙකුව සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ බවත් නීතිඥයන් රහස තබා ගන්නවා. ඊට පස්සේ සිමන්ස්ව තමන් නිවැරදිකරු බව සිමින් දශක 5කට ආසන්න කාලයක් සිරගත ගත කරනවා. ඔහු සමග වරදකරු වූ අනෙක් පුද්ගලයා වන ඩොන් රොබර්ට්ස් දී අපමණ නිදහස් වුණත් සිමන්ට දිගටම සිරගත වී සිද්ධ වෙනවා. පසුව 2023 ඒ කියන්නේ වසර 48කට පසු පොලිසිය සංගවා තිබූ රහසිගත වාර්තා හෙළිදරව්වත් සමග විනිසුරුවරයා විසින් සිමන්ස්ගේ දඬුවම අවලංගු කරනවා. එතකොට ඔක්ලාහෝමා දිස්ත්‍රික්කයේ විනිසුරු ඇමී ටිම්බෝ විසින් ඔහු සම්පූර්ණයෙන්ම නිවැරදි ලෙස ප්‍රකාශයට පත් කරනවා. පසුව නිදහස් වන සිමන්ට සිව්වන අධීරයේ කියන්නේ ස්ටේජ් 4 අක්මා පිළිකාවකින් ඒ වෙනකොට ඔහු පිටා වෙදමින් සිටිනවා. පසුව කොහොම වෙතත් ඔහුගේ නිදහස සමරන්න ඔක්ලාහෝමි ෆ්‍රීඩ්මන්ස් ෆුඩ් ට්‍රක් නමින් ඔහු ආහාර රථ ව්‍යාපාරයකුත් ආරම්භ කරනවා. පසුව ඔහු අසාධාරණ ලෙස සිරගත කිරීමට එරෙහිව පැවති මානව හිමිකම් අඩුවෙනුත් ඔහු ජය ලබා සිවිල් වන්දි මුදල් පිට ඔහුට ඔහුගේ නිදහස භුක්ති විඳිනවා. ඒ වගේ සිමොන් අවුරුදු 48ක් ඒ කියන්නේ අවුරුදු 22 ඉඳන් ඔහුගේ හොඳම තරුණ කාලය කැප කරමින් ඔහුට අවුරුදු 48ක කාලයක් සිරගත වී සිටින ඔහුගේ හොඳම කාලය ඔහුට නැති වී යනවා. ඔහුට නැති වී යනවා. ඒ වගේම ඔහු නොකළ වරදකට තමා ඔහු සිරගත වෙන්නේ. එතකොට මේ වගේ කිසිම සමාජ දැනුමක් නැති කිසිම දෙයක දැනුමක් නැති පද්මිනීල වගේ මිනිස්සු මේ සමාජයට බිහි වෙනකොට සමාජය ඒ වගේම හදන්න බෑ. එතකොට මේ වගේ මිනිස්සු
කියන කතා අනුව පත්මිනි විජේතිලකගේ දැනගැනීම පිස තමයි මේ කලින් කතාව මම පැහැදිලි කරේ සිපන්ගේ නඩුව. එතකොට ඒ වගේ වැඩිකරු සිමන් ගැනන් පත්මිනීලා වගේ පත්මිනී කරුණාන්තර කළ වැඩි අය ඉහළ ආයතනවල රැකියා කරලා අත්දැකීම් තිබුණත් සමාජයේ දෙහ බලන්න කිසිම සමාජ හැක් හදාගෙන නැහැ. පොතක හරි දැනුමකින් අධ්‍යාපනයේ ඉගෙනගෙන පොත කටපාඩම් කරලා ගිරව්වගේ ගිහිල්ලා රැකියා කරලා හිටපු මේ වගේ ජනතාව නිසා තමයි සමාජය විනාශ වෙන්නේ. සමාජයේ හැම පුද්ගලයෙක්ම වැරදිකරුවෙක් වැරදිකාරයෙක් වෙන්නත් කලින් බාහිර ප්‍රසන්නයක හිටිය ඵලයේද ඒ මනුස්සයා සමස්ත සමාජයට සුදුසු නෑ කියන මේ වගේ කාන්තාවෝ ඇතරම සමාජයට සුදුසුද? ඊට අමතරව සමාජයේ යම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් වෙලා ඔහු නිවැරදිකරුවෙක් බවට පත්කරලා අපි නැවත සමාජයට යොමු කරන්න ඕනි. ප්‍රෙසිඩන්ට්ස්ලා හැමදාම ප්‍රෙසන් එකේ මරන්න අවශ්‍යතාවයක් නෑ. ඒක ඇතුලේ මරලා දාන එක නෙවෙයි රටක වගකීම. එතකොට මේ පද්මිනිල වගේ අය රටක් කරොත් එහෙම ඒ වගේ කරන අයට වරදක් කරන කිසිම කෙනෙකුට නිදහසක් නැහැ. ප්‍රශ්න කෙනෙක් කියන්නේ එයාගේ නිදහස අහිමිවීම මිසක් එහෙම එයාගේ අයිතීන් අහිමිවීමක් නෑ. එයාට නිදහසේ ජීවත් වෙන්න තියෙන දේ අහිමි වෙනොයි නිදහස පමණයි. එහෙම නැතුව එයාගේ මූලික අවශ්‍යතා මූලික අයිතිවාසිකම් අහිමි වෙන්නේ. මිනිස්සෙක්ගේ තියෙන මූලික අයිතිවාසිකම් වලට පත්මිනීට දැනගන්න කියන්නේ ආහාර නිවාස ඇඳුම්. එතකොට ක්‍රිෂ්ණ කෙනෙක් වුණත් ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යයි. ඒගොල්ලන්ට වැසිකිලි කැසිකිලි හරියට තියෙන්න ඕනි. පෙට්‍රාවිය තියෙන්න ඕනි. ඒගොල්ලන්ට අඳින් ඇඳුම් ඕනි. කාන්තාවන් නම් සලීප ආරක්ෂක ද්‍රව්‍ය ඇයට සපයන්න ඕනි. එහෙම දෙයක් ප්‍රශ්න එකක් ඇතුලේ නැත්තම් ඒ පුද්ගල අනිවාර්යෙන්ම තවත් ප්‍රචණ්ඩ වෙනවා. ඒකින්ද පත්මිනීල වගේ මිනිස්සු කියන්නේ ඒක ඇතුළට ගිය මිනිස්සුන්ට දෙන දෙයක් කාලා අවුද කාලා මූත්‍රාවුද ආහාර අනුභව කරන්න. එතකොට ඔයාගේ සමාජ දැනුම කොතනද තියෙන්නේ? ඔයා සමාජය දකින්නේ මොන ආකාරයකටද? සමාජයේ වරදක් කරන පුද්ගලයෙක් හැම වෙලේම වැරදිකරුවෙක් කියලා හංවඩු ගහන මානසිකත්වයේ ඉන්න ඔයාලා වගේ අයට තමයි සමාජයට පිළිලක් වෙලා තියෙන්නේ. මොකද ඔයාලා වගේ අය නිසා තමයි සමාජයේ වැරදිකරුවෙක් ඔතනකවත් අපිට නිවැරදිකරුවෙක් කරලා නැවත සමාජයේ කොටසක් කරලා මේ සමාජ ක්‍රමය තුළදී ඔහුගේ සහය යොදාගෙන මේ සමාජ ක්‍රමය අපිට ඉස්සරහට හරියට අරන් යන්න බැරි මේ වගේ පිළල තියෙන කාන්තාවෝ මේ වගේ සමාජ මාධ්‍යයට ඇවිල්ලා මේ විදියට කතා කරන නිසා. එතකොට මේක නොතේරෙන ජනතාවත් මේක හරි කියලා අරගෙන යනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ පත්මිනිලා වගේ අයට සමාජ මාධ්‍ය භාවිතා කරන්න දෙන්න හොඳ නැහැ. මොකද සමාජය ගැන අවබෝධයක් නැති අය සමාජ මාධ්‍ය භාවිතා කරාම අර රිලවට දැලිපිහි හම්බුණා වගේ කොහේ වුණත් කපලා දාන විදියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා දැනගන්න ඕනි මනුෂ්‍ය මානව අයිතිවාසිකම් කියන්නේ මොනවද? ප්‍රශ්න කෙනෙක් කියන්නේ මොකද්ද? එතෙන්දියට අහිමි වෙන්නේ මොකද්ද? පුද්ගලෙක් විදිහට මිනිස්සෙක් මේ ලෝකෙ ඉපදුණු දවසේ ඉඳන් කිරි දරුවකින් ඉඳන් මැරෙනකම් වයසක යනක පුද්ගලයා ඉඳන් වයෝවෘද්ධවි මේ යන පුද්ගලයාට වෙනකම් තියෙන මානව අයිතිවාසිකම් මොනවද? ඒක කිසි කෙනෙකුට අයින් කරන්න බෑ. ඔහු වරදක් කරපලින් ඔහුගේ අයිතිවාසිකම් අයින් කරන්න බෑ. ඔහුට අහිමි වෙන්නේ යම් සිර තනුවමක් කියන ඔහුට අයිති වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට සමාජයේ හැසිරෙන්න කරන්න නිදහස විතරයි. නිදහසෙන් තීර කියන්නේ නෑ අපි ඔහුට ආහාර දෙන්න එපා. උන්ට බෙහෙත් දෙන්න අවශ්‍ය නෑ. එතනදිම තව වෙඩිල්ලක් තියලා මරවල් දාන්න ඕනි කියන්නේ නෑ. ප්‍රිසන් එකේ මරන්න අයිතියක් නෑ. ඒගොල්ලෝ ප්‍රිසන් කියන්නේ ඒගොල්ලෝ වරදක්. ඊට පස්සේ ගිහිල්ලා රජේ බාරේ ඒගොල්ලෝ යම් තැනක තියලා ඔහු වැරදිකරුවක් නම් ඒ අදාළ දඬුවම උසාවියකින් දෙන තාක් සමාජයේ මිනිස්සුන්ට උට දඬුවම් කරන්න බෑ. ප්‍රිසන් ඔෆිසර්ස්ලාට දඬුවම් කරන්න බෑ. ඒක උසාවියේ අධිකරණ තීරණයක් ඇවිල්ලා මොහු වරදිකරු කියන තාක්කල් එතෙන්දී අධිකරණ තීරණ දෙන හැම අධිකරණ තීරණයක්ම නිවැරදි නෑ. මොකද අධිකරණයට යන්නේ සාක්ෂි මත. බොරු සාක්ෂි පොලිසිය නීතිඥවරු ගොඩනැගුවොත් රාජ්‍ය නීතිඥවරු හා රජයේ පොලිසිය වරදිකරුවෙක් කරන්න පුළුවන්. ඒ නඩු කේස් එකක් තමයි මම මුලින් සිමන් ගැන පැහැදිලි කරේ. ඒ නිසා සමාජයේ බලනකොට ඔයිට වැඩිය පුළුල් හැකින් ඔයාගේ කන්නාඩිය ගලවලා බලන්න පුරුදු වෙන්න.
මේක මුළු සමස්ත සමාජයෙන්ම මම කරන ඉල්ලීමක්. මේ පත්මිනිගෙන් විතරක් නේ පත්මිනී වගේ ඉන්න සමාජ මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරන මේ වගේ කාන්තාව පිරිමි ගොඩාක් වාර්ෂයේ මේ ගැන අදහස් ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තමන් දැනුම ලබා ගන්න ඉස්සෙල්ලා දේවල් කියන්න කලින් අපි කවුද මම පරදක් කර නැති ඵලයේ මමම සුපීරියර් මිනිස්සෙක් නෑ මම දේවත්වයටපත් වෙන්නේ අර මිනිස්සයා වරදක් කරපරියේ මේ මිනිස්සයා වැරදිකරුවෙක් ඒ මිනිස්සයා ජරා මිනිස්සෙක් කෙනේ නේ මන් දන්නේ සිමන්ගේ කේස් එක ඔයගලන්ට කියවන්න පුළුවන් වෙන්න තමයි සිමන්ගේ කේස් එක දැන් මේ ඉන්ටර්නෙට්ස් තියෙනවා Google තියෙනවා දැන් ඕන තැනකින් දැනුම ලබා ගන්න පුළුවන් ගිහිල්ලා කියවන්න කලින් ඇවිල්ලා අර නිකන් ඒවත් තියෙන කුණු ගොඩක් කෙරේට අතාරිනවා වගේ මරදාන කුණු කන්ද වගේ තමන්ගේ ඔළුවේ තියෙන කුණු තමන් දකි සීමාව කියන්න එපා. ඔයා කියන්න පුළුවන් ඔයා කියන්නේ toy කතාවද එදාට ඔයා මේ ඔයාගේ ෆිලොසොෆි ඔක්කොම අයින් කරලා ඔයා කතා කරන්න පටන් ගනි. එතකොට ඔයාගේ පවුලකට වුණොත් ඔයා මෙහෙම තීරණය කරයි මිනිස්සුන්ට මෙහෙම ටික නෑ හැමෝම දිහාම බලන්න සාධාරණ ලෙස. ඉස්සුදියා සාධාරණ සානුකම්පිත බලන්න පුරුදු වෙන මිනිස්සු වැරදි කරනවා. මිනිස්සු වැරදි කරන්න තවෙනම කවුද වැරදි කරන්නේ? මිනිස්සු තමයි වැරදි කරන්නේ. මිනිස්සුම තමයි වැරදි හදාගන්නේ. ඒක තමයි අපි මේ මිනිස්සුන්ට සමාව දෙන්න ඕනේ. ඒක තමයි මනුෂ්‍ය ගතිය කියන්නේ. ඔයා ගාව කොහොමත් නැහැ කියලා ඔයාගේ කමෙන්ට්ස් වලින් තේන්න. මොකද පල්ලෙහිනේ සියලුම දෙනාම ඔයාට බැනලා තියෙනවා. ඔයාගේ සාරි ඇඳලා ඔයා ෆොටෝ දැම්මට කොච්චර ලැජ්ජාවක්ද කියන්නේ. ඔයා කටින් දෙන වචනයක් තුලින් ඔයා කොච්චර බැනුම් ගන්නවද කියන්නේ. ඉස්සෙල්ලා මතයක් ගේන්න කලින් තමන්ගේ මතය අවබෝධ කරගන්න මම මේ කියන දේ මගේ කෝණයෙන් විතරක් බලන්න එපා. බලන්න මේක සමාජ කෝණයකින් බලන්න. පන්ත්‍ර ජනප්‍රිය වෙන්න හරි මොන අදහසකින් හරි ඇවිල්ලා මතයක් කියන්න කලින් ඉරනේ කරන්න ඕනෙම කෙනෙක් මේ මතේ ගේනකොට මේ මම ගහන්නේ එකම පාර්ශවයටද එහෙම නැත්නම් මේ මතේ අනිත් පැත්තේ කෙනාගේ පැත්තෙන් මම බලලාද මේක කියන්නේ කියන එක තීරණය කරන්න. සියලුම ජනතාවගෙන් ඉල්ලනෝ ප්‍රශ්නයක් දිහා බලද්දී සාධාරණව බලන්න. එකම කෝණයකින් එකම දේශපාලන පක්ෂ කන්නාඩි වලින් දාලා බලන්න එපා. ප්‍රශ්න දිහා බලන්න ප්‍රශ්නයක් විදියට. මේ ඒත වීඩියෝකින් කතානායකවරියගේ කතාවට ඔයාලට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ කියන්නේ කතානායකවරිය කියන්නේ ඇත්ත බොරුද මොකක්ද ඒකේ වැදගත්භාවය මොනවාද ඒ ගැන ඔයාලට දැනගන්න ඕනේ. ඔගේ මොන හරි ඔයාලට තියෙනවා නම් අවශ්‍ය මොන හරි දෙයක් දැනගන්න ලින්ක් කමෙන්ට් කරන්න මම ඒකටත් වීඩියෝ එකක් හදලා ඔයාලට ෂෙයා කරන්න. ඔගේම ඔයාලට පුළුවන් නම් මේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඔගේම ඔයාලා කැමති මොන හරි videos දාන්න මොන හරි තියෙනවා නීතිය සම්බන්ධවද, ආර්ථික සම්බන්ධව, දේශපාලනිකවද ඕනෑම වීඩියෝ එකක් අඳවලට මොන හරි අවශ්‍යතාවයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මම ඒ පිළිබඳ වීඩියෝ එකක් කරන්න. ඔගේම මේ වීඩියෝ එක පුළුවන් හැම කෙනෙකුටම ෂෙයා කරන්න. එතකොට හැමෝම මේ වීඩියෝස් පිළිබඳ දැනුවත් භාවයක් ඇති වෙයි. කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.